Hello! අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ ෂෝට් නෝට්ස් ගහන්න ලේසිම ටූල් එකක් ගැන. එක්සෑම් ලං වෙලා බලා ගන්න බැරි වෙච්ච ලෙක්චර්ස් ටික එහෙම 5 minutes වලින් වගේ ෂෝට් නෝට් ගහ ගන්න පුළුවන් ටූල් එකක් තමයි Notebook LM කියන්නේ. අපි බලමු Notebook LM එකේ ෂෝට් නෝට්ස් ගහන්නේ කොහොමද කියලා. එක්සෑම් කාලෙට බලා ගන්න වෙලාවක් නැතුව ලෙක්චර් නෝට්ස් ටියුටෝරියල්ස් ගොඩ ගහලා තියෙන වෙලාවට කවුරු හරි ඇවිල්ලා අපේ ෂෝට් නෝට්ස් ටික ගහලා දීලා මයින්ඩ් මැප් එකක් එහෙම ගහලා දීලා පාඩම් කරන්න ලේසි වෙන විදිහට නෝට්ස් ටික හදලා දීලා ගියා නම් කොච්චර ලේසිද නේද? ඒ වගේ වෙලාවට ලේසියෙන්ම ෂෝට් නෝට්ස් ගහ ගන්න පුළුවන් ටූල් එකක් තමයි Notebook LM කියලා කියන්නේ. ෆස්ට් ස්ටෙප් එක විදිහට තියෙන්නේ create new button එක ක්ලික් කරලා ගිහිල්ලා ඔය පාඩම් කරන්න හදන මොඩියුල් එකට අදාළ sources lecture slides upload කරගන්න. Google Drive එකේ Google Doc එකක් Google Slide එකක් එහෙම නැත්නම් website එකේ link එකක් YouTube link එකක් වගේම copy paste කරගන්නත් පුළුවන් ඕනම text එකක්. ඔයාලට ඕන මොඩියුල් එකේ sources ටික add කරගත්තට පස්සේ ඒ lecture slides ඔක්කොගෙම summarization එක chat එකේ ඔයාලට පෙන්නනවා. lecture content එකට අදාළ ඔයාලට මොනවා හරි තව questions තියෙනවා නම් ඔයාලට Notebook LM chat එකෙන්ම අහගන්න පුළුවන්. ඔයා අහන හැම question එකකම answer එක lecture slide එකට අදාළව තමයි හම්බෙන්නේ. එතකොට ඒ answer එක මොන lecture එකේ මොන content එකට අදාළවද කියලා ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ඕනේ නම් ඒ හදාගත්ත note එක save to notes කරලා note එකක් විදිහට අරගන්නත් පුළුවන්. දකුණු අත පැත්තේ notes කියන section එක ඔයාලට පේනවා. ඔයාලට ඕන නම් briefing document එකක්, study guide එකක්, FAQ එකක්, timeline එකක් වගේ ඕනම දෙයක් ඔයාගේ lecture content එකට අනුව හදාගන්න පුළුවන්. FAQ එකක් create කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒක quiz එකක් විදිහට හම්බ වෙනවා. questions වලට අදාළ answers ටික key answers ටික ඒකට පල්ලෙහිම ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම essay format questions ටිකකුත් create කරලා හම්බ වෙනවා. මේ තියෙන්නේ මම chat එක use කරලා create කරගත්ත note එක. ඔයාලා create කරගන්න note එක ඔයාලට ඕන නම් podcast එකක් විදිහට generate කරගන්නත් පුළුවන්. මේකේ තියෙන තව feature එකක් තමයි lecture notes වලට අමතරව discover sources. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ lecture notes වලට අමතරව ඔයාලට ඕන කරන resources Google එකෙන් search කරලා මෙතෙන්ට add කරගන්න පුළුවන්. තව තියෙන bestම feature එකක් තමයි mind maps create කරන්න පුළුවන්. ඔයා upload කරන ඔක්කොම lecture slides resources ටික එකතු කරලා mind map එකක් create කරලා දෙනවා. lecture slides ඔක්කොම බලා ගන්න වෙලාවක් නැති වෙලාවට මෙන්න මේ වගේ ඔක්කොම ඔයගේ තියෙන materials ටික upload කරාට පස්සේ ඔයාලට mind map එකක් create කරලා අරගන්න පුළුවන්. එතකොට ඒක ඇතුලෙන් ඔයගෙන් exam එකේදී අහන්න පුළුවන් questions වලට වගේ ඔයාලට ඕනම area එකකින් questions වලට answers ලියන්න පුළුවන්. ඒ වගේම මේ mind map එක ඔයාලට ඕන නම් download කරගන්න පුළුවන්. exam එකට කලින් ඔයාලත් Notebook LM use කරලා try out කරලා බලන්න.